අය මට මුලින්ම කියන්න ඕන දැන් අයියා මෙතන මුලින්ම පටන් ගද්දි ගෝල්ඩ් රෝඩ් එකේ පොඩි මේ කට් එකනේ ගහගෙන හිටියේ. ඔව්. දැන් අයියා මේ පිටිපස්සේ ගේට් ඉන්නවා. කට්ටිය හිතන් ඉන්නවා මේක ගේ අරන්ද. සාමාන්‍යයෙන් මම මාසෙකට අරන් බිල ලක්ෂ 4ක් විතර ගෙවනවා. ලක්ෂ 4ක් හිතන්නේ නැති දෙයක් කවුරුවත්. ලක්ෂ 4ක් මාසෙට අරන් බිල ගෙවනවා. සාමාන්‍යයෙන් මම කැමති මෙතන ඔය දැන් සේවකයේ 20 කීයක් දෙන්නේ? 25ක්. 25ක්. ඔතනින් වැඩිම සැලරි එක ගන්න කවුද? වැඩිම සල්ලි එක ගන්නවා 1.80. 1.80. 1.80. එයාට දැන් ජූස් බාර් 4ක් තියෙනවලු. මම දැනගන්න කැමති අය මේ කොහෙද ජූස් බාර් 4 තියෙන්නේ? මෙතන මුලින්ම පටන් ගත්ත සේවකයෝ කී දෙනෙක් හිටියද? දැන් සේවකයෝ කී දෙනෙක් ඉන්නවද කියන පොඩ්ඩක් කියමු අපි. පටන් ගන්නකොට මම තමයි සේවකයා. එතනම ජූස් බාර් වල මම ජූස් බීලා තියෙනවා. සාමාන්‍යයෙන් 350යි එක්ක 400යි මෙන්න මේ වගේ පොඩි වීදුරුවකට හම්බෙන්නේ. මෙතන දෙනවා ලොකු වීදුරුවකට රුපියල් 150ට. මොකද්ද මේකේ රහස ඇත්තටම? ගැබිනි මව්වරුන්ට මෙතන ෆ්‍රී. කී දෙනෙක් ආවත් ෆ්‍රී. ඒ කියන්නේ මෙයා පටන් ගත්ත දවසේ ඉඳන් මේක කරගෙන යනවා. ඒ කියන්නේ මොකද ඒ පාර තියෙන ජූස් බාර් එක සේවකයන් 25ක්. සේවකයෙක්ට 1,80,000ක පඩියක්. එතකොට රුපියල් 150කට ජූස් එකක් දෙන්න මේක කෙමිකල් වලින්ද හදන්නේ. කළුතර හැමෝම දන්න මේ කටුකුරුන්ද ජූස් බාර් එකේ ඇත්ත ළඟදිම අපි බලමු.